අයිබෝවන් පිටෙන් දැන් අද අලුත් චැප්ටර් එකකින් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා මේ 5th chapter එක නැත්නම් පස්වෙනි පරිච්ඡේදයේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද ටේබල් එකක් එක ડોකියුමන්ට් එකක් හැන්ඩල් කරන්න කියන එක. ඒතකොට මේකේ ප්‍රධාන ටාගට් එක තමයි ටේබල් හැන්ඩලින්. දැන් ටේබල් එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ දැකලා ඇති. මොකද ඔයගොල්ලන්ට මම හිතන්නේ පාසල් ජීවිතය ගත්තොත් අවුරුදු 13ක් ටයිම් ටේබල් එක දිහා බලාගෙන ඉඳලා තියෙනවා. එතකොට මේ ටයිම් ටේබල් එක ඔලුවට ගන්නකොට එතකොට ටේබල් එකක්. එතකොට ටේබල් එකක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම බලමු. දැන් එතකොට ටේබල් එකක් කියන්නේ දැන් ඔයගොල්ලෝ මීට ඉහත පාඩම් කීපයකදීම කියන්නේ ડોකියුමන්ට් එකක තියෙන කන්ටෙන්ට් එක. එහෙනම් කන්ටෙන්ට් එක අලයින් කරන විදිය ගැන ඉගෙන ගත්තා. එතකොට පළවෙනි එකේදී ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලෝ පැරග්‍රාෆ් අලයින්මන්ට් කරා. කියන්නේ left align, center align, right align, justify ඒ වගේ දේවල් කරා. එතකොට දෙවෙනි ප්‍රොජෙක්ට් එකට ආවට පස්සේ එහෙම නැත්නම් දෙවෙනි එක්සර්සයිස් එකේදී ඔයගොල්ලෝ කොලම් වලට ඩිවයිඩ් කරලා කන්ටෙන්ට් එක අලයින් කරා. එතකොට දැන් ඒ වගේම එකක් තමයි මෙතනක් තියෙන්නේ. දැන් මෙතනක් තියෙන කිසියම් තොරතුරු ටිකක් කොහොමද පිළිවෙලකට තියාගන්නේ කියන. එහෙනම් දැන් මේකෙදි කියන්නේ ටැබියුලේටින්. ඒ කියන්නේ වගුගත කරනවා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් මම මේක පෙන්නන්නම්. එතකොට අපි මොකද දැන් මේකෙදි කරන්න යන්නේ කියන එක. දැන් අපි මේ පාඩමේදී කරන්න බලාපොරොත්තු වෙන ටික තමයි ඔයගොල්ලන්ට දැන් මේ මෙතන තියෙන්නේ මේ ඕපන් වන ෆයිල් එක කොහොමද ටේබල් එකක් ડોකියුමන්ට් එකකට ඇතුළත් කරන්නේ. ටේබල් එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්නේ කොහොමද? ඒකේ විවිධ වර්ගයේ ටේබල් ඇතුළත් කළා තොරතුරු අපිට අවශ්‍ය ආකාරයට ඇඩ් කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේක කරන්න තියෙන එක්සර්සයිස් එකේ ෆයිනල් එක්සර්සයිස් එකේ ප්‍රීවියු එකක් තමයි මම මේ පෙන්නන්නේ. එතකොට මේකට ටේබල් විතරක් නෙවෙයි තව කොටස් කීපයක් ඇඩ් වෙනවා. ඔයගලන්ට බුලට්ස් ඇන්ඩ් නම්බර්ස් කොහොමද ඇඩ් කරන්න කියන එක පේන්න තියෙනවා. දැන් මෙන්න මේ කොටසේ බුලට් ඇන්ඩ් නම්බර්ස් කොහොමද ඇඩ් කරන්න කියන දේ කියලා දෙනවා. එතකොට ඔයගොල්ලෝ දැන් මේ shapes කියන කොටස මීට ඉහත මේ එක්සර්සයිස් 2 එකේදී අපි කතා කරා. නැවතත් අපි මෙතෙන්දී shapes කොහොමද ડોකියුමන්ට් එකකට දාගන්න කියලා තව පොඩ්ඩක් වෙනස් ආකාරයකට කතා කරනවා. එතකොට මේකේ ප්‍රධානම අරමුණ තමයි ටේබල්. ටේබල් එකක් කොහොමද ડોකියුමන්ට් එකකට ඇතුළත් කරන්නේ? එතකොට මේ ටේබල් එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්නේ කොහොමද? ටේබල් එක ඩිසයින් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ කරුණු තමයි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට මේකට ඔයගොල්ලන්ට මීට කලින් ඒ ඉගෙනගත්ත දේවලුත් මේකට සමහර වෙලාවට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ දේවලුත් එක්ක අපි බලමු එහෙනම් මෙතනින් ඉදිරියට කොහොමද ටේබල් එක බුලට් ඇන්ඩ් නම්බර්ස් එක ડોකියුමන්ට් එකක් සකස් කරගන්න කියන ක්‍රමවේද මොනවද ඒකට භාවිතා කරන්න ඕන කමාන්ඩ්ස් ඒවත් එක්ක අපි නිවැරදිව දැන් මේ පේන ආකාරයට මේ ડોකියුමන්ට් එක නිර්මාණය කරන්න අපි මොනවද කරගන්න ඕන කියන දේ මෙතනින් ඉදිරියට තියෙන පාඩම් වලින් එකින් එක අපි බලාගෙන යමු.